ඊට පස්සේ හිස් වෙච්ච අගමැති ධූරයටපත් වෙනවා විජයානන්ද දහනායක මහතා. විජයානන්ද දහනායක මහතා පත් වෙනවා. හරි. ඊළඟට එතුමා අලුත් මැතිවරණයක් ඇඳවුනේ 1960 දී. 60 දී. 1960 මැතිවරණ අවුරුද්ද වැදගත් වෙනවා පුතේ. එකම අවුරුද්දක් තුළ මැතිවරණ දෙකක් පවත්වනවා. 1960 මාර්තු මාසයේ එක මැතිවරණයක් පවත්වනවා. අනිත් 1960 ජූලි මාසේ පවත්වනවා. 60 මැතිවරණ ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්ෂය. හරිද? අගමැතිවරයා බවට පත් උනේ ඩඩ්ලි සේනානායක මහතා. හරි. නමුත් දැන් මැතිවරණය ජයග්‍රහණය කරලා අගමැතිවරයා බවට පත් වෙච්ච ඩඩ්ලි සේනානායක මහතා ඊට පස්සේ මොකද කරන්නේ? ව්‍යවස්ථාදායක සභාව. ඒ කියන්නේ රටේ නීති හදන ආයතනයට ගිහිල්ලා වර්තමානගත පාර්ලිමේන්තුව එතෙන්ට ගිහිල්ලා එතුමා මොකක් කරනවද? තමන්ගේ ප්‍රතිපත්තිය ඡන්දෙන් තේරීපත් වෙලා එන മന്ത്രിවරුන් ඉදිරියේ ප්‍රකාශ කරන්න ඕන. ප්‍රකාශ කළා ඔවුන් කැමැත්තක් ගන්න ඕන. අපි පුතේ මේකට කියනවා රාජාසන කතාව කියලා. රාජාසන කතාව කියලා කියනවා. නමුත් ඩඩ්ලි සේනානායක මහතා පවත්වපු රාජාසන කතාවෙන් එතුමා පරාජයටපත් වුණා. හරි එතුමා පරාජයටපත් වුණා. ඒ නිසා එතනින් එහාට ඒ ආණ්ඩුව පිළිගන්නේ නැහැ. ඇයි ඔවුන් කරන කිසිම දෙයකට රටේ නීති හදන ආයතනයේ කැමැත්තක් ලැබෙන්නේ නැහැ නේ. ඔතන ඒ ආණ්ඩුව පිළිගන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුව ලප්තනම ලොප්පුණා. විසරා හැරියා. පව් මනුස්සයා නේද? හරිද? ඇඳුමක් එහෙම මහලා කරලා ලෑස්ති වෙලා එන්නේ නැත්තේ. මම තමයි අගමැතිවරයා තව අවුරුදු 5කට හරේ හුරේ කියලා එන්නේ නැත්තේ. ගිහිල්ලා කතාව කළා විතරයි කතාව කවුරුත් අනුමත කළේ නැහැ. අන්තිමේදී බැහැලා අනිත් පැත්තට ගෙදර යන්න සිද්ධ වුණා. හරි? ඔන්න බලන්න වැඩ. ඊළඟ මැතිවරණය පුතේ 1960 ජූලි මාසේ පැවැත්වුවා. ඒ අවස්ථාවේදී ජයග්‍රහණය කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. රටේ අගමැතිවරයා බවට අගමැතිනියක් පත් වෙනවා මේ අවස්ථාවේදී. ලොව පළමු කාන්තා අගමැතිනිය විදිහට 1960 ජූලි මැතිවරණයෙන් ජයග්‍රහණය කරපු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය. ඒ කියන්නේ SWRD බණ්ඩාරනායක මහතාගේ බිරිඳ රටේ අගමැතිනිය බවට පත් වෙනවා. ඔන්න ලංකාවේ පළමු අගමැතිනිය බවට පත් වෙන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය. හරි? පැහැදිලිද? ඊළඟට මැතිවරණය 1965 දී පවත්වනවා. ඒ අවස්ථාවේ ජයග්‍රහණය කරන්න එක්සත් ජාතික පක්ෂය. මේ අවස්ථාවේ අගමැති වෙන්නේ ඩඩ්ලි සේනානායක මහතා. හැබැයි මේ අවුරුද්දේ නම් කිසිම ආකාරයක තිබිච්ච අපල උපද්‍රව ඔක්කොම නැති වෙලා නේද? මම හිතා ඩඩ්ලි සේනානායක මහතා බාරයක් එහෙම ගැට ගහලා එහෙම ඡන්දෙට යන්නේ නැත්තේ අගමැතිවරයා බවට පත් වෙලා දෙයියනේ කියලා මේ පාර නම් කිසිදු ආකාරයේ බාධාවකින් තොරව අවුරුදු 5ක් ඉන්න පුළුවන්කම තිබ්බා. ඇති යන්තම් නේද? නැත්තම් පවුනේ මේ මුල ඉඳලම නේද? එනවා මේ යනවා. මේ එනවා මේ යනවා. මේ එනවා මේ යනවා. හරිද? මේ පාර නම් දෙයියනේ කියලා අවුරුදු 5ම ඩඩ්ලි සේනානායක මහතාට අගමැති ධූරයේ ඉන්න පුළුවන්කම ලැබෙනවා. පැහැදිලි? ඊළඟ මැතිවරණය 1970 පවත්වනවා. 1970 පවත්වනවා. පැහැදිලි? ඒ 1970 මැතිවරණයේදී ජයග්‍රහණය කරන්නේ හරිද? එක්සත් ජාතික පක්ෂය නෙමෙයි. 1970 වෙනකොට අපේ ලංකාවේ උගත් බුද්ධිමතුන් රසක් බිහි වෙලා හිටියා. ඔවුන්ට උවමනා වුණා ලංකාව තුළ අලුත් ආණ්ඩු ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා දකින්න. මොකද 1947 ඉඳලා 70 දක්වා අපේ රටේ ක්‍රියාත්මක වුණේ එදා සුද්දා. සුද්දා කියන්නේ කවුද? අල්ලපොද රාජ්‍ය නෙමෙයි ඈ. සුද්දා ඒ සුද්දා අයියා වෙනම එක්කෙනානේ. එදා සුද්දා හඳුන්වා දුන්නු පාලන ක්‍රමය. මොකද්ද? එදා සුද්දා හඳුන්වා දුන්නු පාලන ක්‍රමය මොකද්ද? සොල්බරි ආණ්ඩු ක්‍රමය. ඔන්න සොල්බරි ආණ්ඩු ක්‍රමය තමයි ලංකාවේ ක්‍රියාත්මක වුණේ තවමත්. ඒතර ඒක සුද්දා හඳුන්වා දීලා ගිහපු එකක්. ඒ නිසා 1970 අපේ ලංකාවේ හිටපු උගත් බුද්ධිමතුන්ට උමනා වුණා මේ සුද්දා හඳුන්වා දුන්නු සොල්බරි ආණ්ඩු ක්‍රමය වෙනුවට අලුත් ආණ්ඩු ක්‍රමයක් ලංකාවට ගැලපෙන ලංකාවට ආවේනික ආණ්ඩු ක්‍රමයක් යටතේ රටේ පාලනය සිදු වෙනවා දකින්න. ඒ සඳහා මොකද කරන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව වෙච්ච සිරිමාව බණ්ඩාරනායක මැතිනිය තවත් පක්ෂයක එකතු කරගෙන මැතිවරණ වේදිකාවල පොරොන්දුවක් දුන්නා. මම බලයටපත් වුනහම සොල්බරි ආණ්ඩු ක්‍රමය වෙනුවට අලුත් ආණ්ඩු ක්‍රමයක් හඳුන්වා දෙනවා. ඒ සඳහා මට ජනවරමක් ලබා දෙන්න කියලා සිරිමාව බණ්ඩාරනායක මැතිනියක් කළාද? ඉල්ලීම් කළා ජනතාවගෙන්.
ජනතාව මොකද කරන්නේ? ඒ අනුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ජයග්‍රහණය කරන්න තමන්ගේ ඡන්දය භාවිතා කළා. ඒ අනුව තමයි පුතේ 1970 මැතිවරණයෙන් සමගි පෙරමුණ. සමගි පෙරමුණ. ඇයි බණ්ඩාරනායක මැතිණිය තවත් පක්ෂ එකතු කරගෙන අලුත් සංවිධානයක් ඇති කරනවානේ. ඒක තමයි සමගි පෙරමුණ කියන්නේ. සමගි පෙරමුණ ජයග්‍රහණය කරනවා. ඒතර එකල අගමැතිවරයා අගමැතිනිය බවට පත් වෙන්නේ කවුද? සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියමයි. ඊළඟ මැතිණිය පොරොන්දු වුණු විදිහටම සොල්බරේ ආණ්ඩුක්‍රමය ඉවත් කරලා 1972 දී අලුත් ආණ්ඩුක්‍රමයක් ලංකාවට හඳුන්වා දෙනවා. ඒ තමයි 1972 පළවෙනි ජනරජ ආණ්ඩුක්‍රමය. හරි. 1972 පළවෙනි ජනරජ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හඳුන්වා දෙනවා. පැහැදිලි? හරි. ඊළඟට දැන් මම අද මේක කතා කරන්නේ අපේ වෙන දවසක මම 1972 ආණ්ඩුක්‍රමය ගැන කතා කරලා දෙන්නම් ඔයාට පොඩි සෙමින එකක් දාලා. හරි? 1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඊළඟ මැතිවරණය කැඳවන්නේ 1977 දී. 1977 දී. මේ ආණ්ඩුක්‍රමය ඉඳලා අවුරුදු 5කින් තමයි මැතිවරණය පවත්වන්නේ. 1977 පවත්වන්නේ. 1977 මැතිවරණය පවත්වන කාලෙ වෙනකොට ලංකාවේ විපක්ෂය බවට පත්වලා හිටියේ එක්සත් ජාතික පක්ෂය. විපක්ෂය වුණේ කවුද? එක්සත් ජාතික පක්ෂය. ඒතර ඒකේ නායකයා වශයෙන් හිටියේ තමයි විපක්ෂ නායකවරයා වශයෙන් හිටියේ ජේ.ආර්. ජයවර්ධන මහතා. ජේ.ආර්. ජයවර්ධන මහතා. පැහැදිලි? එතුමා මොකද කරන්නේ? මෙන්න මේ අවස්ථාවේදී 77 මැතිවරණ අවස්ථාවේදී රටේ බලය ගැනීම වෙනුවෙන් දැවැන්ත දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කරනවා. මේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මේ අගමැතිනිය වශයෙන් පාලනය කරන මෙන්න මේ කාල වකවානුව තුළ හරිද 1977 දක්වා කාලය තුළ මැතිණිය පුතේ ආනුගමනය කළා හරිද අලුත් ආර්ථික ප්‍රතිපත්තියක්. ඒ තමයි ওই විදේශ වලින් භාණ්ඩ ගෙනන එක නවත්තලා හරිද දේශීය වශයෙන් දේවල් වගා කරගෙන නිෂ්පාදනය කරගෙන හරිද ඒ අවශ්‍යතා සපුරාලන ආර්ථිකයක් නිර්මාණය කරන්න උත්සාහ කළා. අපි ගෝ එකට ආවුත ප්‍රතිපත්තියක්. හරිද මේකෙන් රටේ ජනතාව ගොඩක් දුෂ්කරතාවලට මුහුණ දුන්නා. අර ගිය ඔබට මතක නැහැ. හරිද ගිය කාල වකවානුවේදීත් අර නේද මේ කාබනික පොහොර ගෙනල්ලා වගා කරමු අරව මේක පොඩි පොඩි සිද්ධි ටිකක් ගියානේ. ඒවත් මිනිසුන්ට බලපෑවනේ තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන්න. ඒ වගේ දැන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය කාලෙත් අර අනුගමනය කරමු මේ අලුත් ආර්ථික ප්‍රතිපත්තිය නිසා ජනතාවට විශාල වශයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණා. කොටින්ම දැන් මිනිස්සුන්ව වගා කරන්න කිව්වට වගා කරන්න බීජයක්වත් හොයාගන්න විදිහක් තිබුණේ නැහැ. හරි. අර ඔක තමයි හරි විදිහක් නිසි ක්‍රමවේද නැතුණාන් පස්සේ ජනතාවට තමයි ඒකේ පීඩනය ඇති වෙන්නේ. මංගේ තේරෙනවද? දැන් මොකද කරන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ මේ ක්‍රියාව නිසා ජනතාවට මේ පාලනය දැන් එපා වෙලා හිටියා. ඒක වාසියක් කරගත්ත විපක්ෂයේ නායකයා වෙච්ච ජේ.ආර්. ජයවර්ධන මහතා. එතුමා කිව්වා තමන් බලයටපත් වුනහම ජනතාවට වගා කරන්න බීජ ලබා දෙන්න, ඇට වර්ග දෙන්න. හරිද? ඇට වර්ග 7ක් දෙන්නම් කියලා කිව්වා. එහෙම දීලා වගා කරන්න මිනිස්සුන්ට අවස්ථාව සලසා දෙන්නම් කිව්වා. ඒ වගේම මේ ක්‍රම වෙනස් කරලා හරිද? මිනිස්සුන්ට මෙතන හොඳින් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් මම හදලා දෙනවා කියලා කිව්වා. හරි? ඒ වගේම රටක් දියුණු කරන්න නම් මේ රටේ මේ ක්‍රියාත්මක වෙන අගමැති ප්‍රමුඛ පාලන ක්‍රමයක් වෙනස් කරන්න ඕනේ. මොකද තාම අපේ රටේ පාලනයේ ප්‍රධානිය වෙන්නේ අගමැතිවරයා. මේ අගමැතිවරයෙක් මුල් කරගෙන ගෙන යන පාලනයකින් රටක් දියුණු කරන්න බැහැයි කියලා කිව්වා. ඒ නිසා Taman බලයටපත් වුණාම අගමැති ප්‍රමුඛ මේ පාලන ක්‍රමය වෙනුවට ජනාධිපති සම්ප්‍රදායේ පාලනයක් මම ගෙන එනවා. ජනාධිපතිවරයාට පුළුවන් එතකොට Tamanට ඕන විදිහේ පාලනයක් අරගෙන යන්න. හරි මොකද අගමැතිවරයාට ඕන විදිහේ තීන්දුව ගන්න බෑ. හේතුව මම කියන්නම්කෝ. අගමැතිවරයා පත්වන්නේ හරිද ජනතාවගේ ඡන්දෙන් තේරෙනවනේ නීති හදන ජනතාවගේ ඡන්දෙන් තේරීපත් වෙනවා මහජන නියෝජිතයෝ. මොකටද තේරීපත් වන්නේ? ව්‍යවස්ථා දායක සභාවට. වර්තමානගත පාර්ලිමේන්තුවට. හරිද? ව්‍යවස්ථා දායක සභාව ජනතාවගේ ඡන්දෙන් තේරෙනවා කව තේරෙන්නේ? මහජන නියෝජිතයෝ. තර මේ තේරෙන මහජන නියෝජිතයන් අතරින් වැඩිම නියෝජිත ප්‍රමාණයක් තේරෙන පක්ෂය තමයි අපි කියන්නේ ආණ්ඩු පක්ෂය කියලා. හරි. ඔන්නෝම දැන් ජනතාවගේ ඡන්දෙන් තේරෙනවා මහජන නියෝජිතයෝ. එහෙම තේරෙන මහජන නියෝජිතයන් අතරින්
බහුතර කැමැත්ත ගන්න කෙනා. වැඩිම කැමැත්ත ගන්න පුද්ගලයාව ඒ අයගේ නායකයා විදිහට නැත්නම් රටේ ප්‍රධානියා විදිහට පත් කරනවා. අන්න එයා තමයි අගමැතිවරයා වෙන්නේ. ඒතර බොහෝ වෙලාවට පුතේ මේ අගමැති වෙන්නේ වැඩිම മന്ത്രി ධූර ප්‍රමාණයක් හිමි කරගත්ත පක්ෂයේ නායකයා. මොකද ඉතින් മന്ത്രി ධූර අපි තුමුකෝ මේ ව්‍යවස්ථා සභාවේ සමාජිකයෝ ඉන්නවා කියලා 100ක්. ඔය 100න් එක පක්ෂයක් හිතන්නකෝ ගන්නවයි කියලා മന്ത്രി ධූර 70ක් ගන්නවා හිතනවා. 100න් 70ක් ගන්නවා. ඒතර 70ක් ගන්නවා අනික කට්ටිය ඔක්කොම එකතු වෙලා ගන්න 30යි. හරි? ඔතන ඉතින් 70 කණ්ඩායමේ නායකයා පක්ෂයේ නායකයන් ඉතින් බහුතර කැමැත්ත ගන්නෙ. මගෙන් තේරෙනවද? ව්‍යවස්ථා සභාවේ മന്ത്രിවරු 100ක් ඉන්නවා නම් ඒ 100න් එක පක්ෂයක විතරක් മന്ത്രിවරු 70ක් ජයග්‍රහණය කරනවා නම් ඔතන මේ 70 දෙනාගේ කැමැත්ත තමයි මෙතන බලපාන්නේ. ඒතර මේ 70 දෙනා කැමැති තමන්ගේ පක්ෂේ නායකයව අගමැතිවරයා කරයි. ඒතර අත ඉස්මෝම ඉතින් ජයග්‍රහණය කරනවා. ඒකයි මම අර කිව්වේ හැම වෙලාවෙම පක්ෂයේ නායකයා අගමැතිවරයා වෙන්නේ ඒකයි. වෙන කෙනෙක්ට ඉතින් යන්න අවස්ථාවක් නැහැනේ. මොකද මේගොල්ලෝ අත උස්සයි අය මේ පැත්ත කෙනෙකුට අත උස්සන්නේ නැහැනේ. ඒගොල්ලෝ අත උස්සන්නේ තමන්ගේ පක්ෂයේ නායකයව. හරි? ඒතර බොහෝ වෙලාවට ව්‍යවස්ථාදායක සභාවේ බහුතර ආසන සංඛ්‍යාවක් മന്ത്രി දුර සංඛ්‍යාවක් ලබා ගන්න පක්ෂයේ නායකයා තමයි අගමැතිවරයා වෙන්නේ. ඒතර ඔන්න අගමැතිවරයා පත්වන්නේ අර ව්‍යවස්ථා සභාවට තේරී පත්වන മന്ത്രിවරුන් අතරින් බහුතර කැමැත්ත ගන්න කෙනා. ඒතර බොහෝ වෙලාවට ඒ කෙනා ඒ වැඩිම മന്ത്രി දුර හිමි කරගත්ත පක්ෂයේ නායකයා වෙනවා. ඒතර දැන් මෙයා පත් වෙන්නේ ඒතර බලන්න දැන් මෙයා පත්වන්නේ මේ ව්‍යවස්ථාදායක සභාවේ മന്ത്രിවරුන් අතරින්. ඒතර මෙයා ගන්න කිසිදු දෙයක් මට තනියෙන් ගන්න බෑ. ඒ කරන හැම දෙයකටම මෙයා මේ ව්‍යවස්ථාදායක සභාවට වග කියන්නේ. වග කියන්න ඕනේ. හරිද? මේගොල්ලන් කතා කරලා වාද විවාද කරලා ඒ ඔස්සේ තමයි Tamanට ඕන කරන දෙයක් ගන්න වෙන්නේ. පොත රටක් දියුණු කරන්න පුතේ මේක බාධාවක්. අයි ශනිකව ගන්න ඕන තියෙන විදිහට ගන්න විදිහක් නැහැ. පැහැදිලිද? ගන්න විදිහක් නැහැ. ඒක තමයි ජයා ජයවර්ධන මහතා කිව්වේ රට දියුණු කරන්න නම් මේ අගමැති ප්‍රමුඛ පාලන ක්‍රමයක් හරියන්නේ නැහැ. ඒක ජනාධිපති ක්‍රමයේ ආණ්ඩු ක්‍රමයක් ඕනේ කියලා එතුමා පෙන්වා දුන්නා. ඒ නිසා Taman බලයටපත් වුණාම මේ 1972 ඉඳන් ක්‍රියාත්මක වන මේ ආණ්ඩු ක්‍රම වෙනුවට අලුත් ආණ්ඩු ක්‍රමයක් තමන් හඳුන්වා දෙනවා. ඒකට Tamanට ජනවරමක් ලබා දෙන්න කියලා කිව්වා. කවුද කියන්නේ? ජයා ජයවර්ධන මහතා. පැහැදිලි? ඔන්න ජයා ජයවර්ධන මහතාගේ ඉල්ලීම අනුව ජනතාව මොකද කරන්නේ? 1977 පවත්වන මැතිවරණයේදී ගිහලා ඡන්දය දෙනවා. ඒ අනුව 1977 පැවති මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනවා. අගමැතිවරයා බවට පත් වෙන්නේ තාම අගමැතිවරයා බවට පත්වන්නේ ජේ.ආර්. ජයවර්ධන. හරිද? කොච්චරක් මේගොල්ලෝ ජයග්‍රහණය කරනවා නම් කියනවා නම් එකල පොතේ පාර්ලිමේ මේ ව්‍යවස්ථා සභාවේ සමාජිකයෝ හිටියේ 168ක්. 168න් 140ක්ම മന്ത്രി දූරලා ගන්නේ කවුද? ජේ.ආර්. ජයවර්ධන මහතා. බලන්න උතර කොයිතරම් ජනතාව ජේ.ආර්. ජයවර්ධන මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂය විශ්වාස කරලා කියලා ආසන 168න් 140ම ජයග්‍රහණය කරනවා. 6න් 5ක බලයක් ගන්නවා. ඊළඟ ඔන්න අගමැතිවරයා බවට පත් වෙච්ච ජේ.ආර්. ජයවර්ධන මහතා තමන් මැතිවරණ වේදිකාවේ ලබා දුන්නු පොරොන්දු අනුව අලුත් ආණ්ඩු ක්‍රමයක් ලංකාවට හඳුන්වා දෙනවා. හරිද? ඒ 1978 දී හඳුන්වා දෙන්නේ. අපි ඒක හඳුන්වන 1978 දෙවන ජනරජ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය කියලා කියනවා. 1978 ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය. හරි. දැන් ඔන්න අද අපේ සෙමින එකේ මාතෘකාවට දැන් තමයි ආවේ. එකපාරටම ඉතින් අර මට පොල්ලෙන් ගහනවා වගේ මෙතනින් පටන් අරන් යන්න තිබ්බා. එහෙම ගියා නම් ලස්සන්ට මේ කතාව ඔයාට ඔලුවට යන්නේ නැහැ. මම හිතනවා මේ මුල ටික කතා කරන් ආපු එක ඔයාට වැදගත් වෙන්නේ නැති ලස්සන්ට පිළිවෙලක් ඔළුවේ හදාගන්න. නැත්නම් එකපාරටම 1978 ජනාධිපති ආණ්ඩු ක්‍රමය හඳුන්වා දුන්නා කියලා පටන් ගත්තොත් ඔයා කල්පනා කරනවා එතකොට ඊට කලින් මොන වගේ තිබ්බේ? පොඩි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්.